සබමුණ තරගංශයේ දෙවන අදියරට මෙවර සබමුණ තරගංශයේ විශිෂ්ටතාවකයක් කවුද? ඒ පිළිබඳව විමසා බැලන දිනනාත්මක තරග අදියර. පළමු තරග අදියර ජයග්‍රහණය කළ පැතුම් දරංචිය. ඒ දෙවන ස්ථානයේ ඉස්මතුරාංකට බුද්ධික දිනේෂ් එහි සිටියා. දැන් ඒ සියලු තරගකරුවන් සූදානම්ින් මේ තරගයේ නියෝජනය කිරීම සඳහා නිරංජන අධිකාරී ඉවේෂ් පැතුම් අවංක එතකම RMK රත්නායක RM සෆ්රා සෑම සතරක් ලබා දී ඇගේ තරගකරුවෙක් අශේත් දරංචිය මිහිඳ මල්දිනිය ඉවල්ක සලකලම් හපවරචි ශාන් අමරචීව රත්නායක සදීප අමරසූරිය ඉසුරු මතුරංග බුද්ධික දිනේෂ් MWPM කරවන කවුරු කියන සමායක ඉතරවතාවල බුද්ධික අංකානුවට කවුරු දී සමායක මේ අංක 33 very popular name, relay competition number 33 reminds of Yvonne Biaggi Gosima. RMK Ratnayaka Shan Amarjee Ratnayaka Akahatara Ivesh Patum Awanka Akabisi Eke Ashe Daranchia Shrahanal Kauda video in Anka Asu Hatarin WP Karatna Danachi Perati de Chekrahatya Navia Niranjan Adhikari Anko Vis RM Sapras Anka Hete Paha Buddhika Dinesh Anka Tisada Evalka Sadakala Pamarachi Mena what a happening someone in the Tiran Suboda Share Devaratila Samagava RMB Nivayam Gitma 4 bikes having contacts here. We could see the replays of the competitors. හතර දිනක් ආරම්භයේදී මේ මාන්ත්‍ර ලක්වා කාර්යය දකින්න පුළුවන්කම තිබුණා පැහැදිලිව අපේ ක්‍රීඩාලෝ එඩිටෝරියල් දාලපන්නියේදී නිවැරදි සිදුවිය හැකි එකම සම්පූර්ණ තරගය නතර කිරීම සඳහා හරතු පැහැදිලි දාජය ඕඩ සංකරනවා එක ගිලිහි යාමක් තමයි මේ ප්‍රශ්නාර්ථය ඇති කරන්නේ හන්දවාංකිය හඳුනා ගන්න අපහසුයි නමුත් ඔහු අනතුරට ලක් නොවි ඒ සමබරතාවයේ ගිලිහි යාමක් එක මොටර් බයික් එකේ එහෙට මෙහෙට වැනෙන්නට පටන් ගත්තා ඒ ප්‍රතිඵලය තවත් කීප දිනකගේ ඝට්ටනය වුණා ඒ ඝට්ටනය සමග ඇද වැටුණා නමුත් ඒ ඝට්ටනයට මුලපෙරළු දාවකයක් නිරුපද්‍රිතව ඉදිරියට ගමන් කළා හිතමතා සැලසුම් සාගරව සිදු කරන කාරණා නොවේ අතපසුදී සිදුවිය හැකි ඉවේෂ් පැතුම් අවංක ඔහු තරමක වේදනාවෙන් පසු වන ආකාරය දකින්න පුළුවන් මේ ඉවේෂ් පැතුම් when we saw the few bikes that are going right on top and then falling on some of the riders here so 3 motorcycles were in action you can see all the key officials with a lot of experience and I can see Shane Gunawardena too in action දෙවෙනි විදිහක ප්‍රතිමාදාන සඳහා කලබලයට පත් නොවිය යුතුයි තවත් ඉක්මනින් ගිලනට සේවාව පැමිණ තිබෙනවා මෙන්න බලන්න මේ මැද දාවකයේ එහෙට මෙහෙට වැරෙන්නට පටන් ගත්තා ඒ වැරෙන්නට පටන් ගැනීමත් එක්ක තවත් කීප දිනකින් ඝට්ටනයට ලක් වුණා ඒ ඝට්ටනයේ ප්‍රතිඵලයට 4 දිනකට බොරු පාන්න සිදු වුණා ඒ ඇද වැටි කියන්නේ ඒ ආරම්භ කළා පමණයි වේගවත් ධාවනයකට නොයා ආරම්භයේදීම මේ ආකාරයෙන් මේ අන්තරට සිදුවන්නේ but also Dinesh you should remember that they are giving the full power and the launch of the motorcycles that was there and the amount of reason but it boosted up so high bikes going falling out අවශ්‍ය කරන ප්‍රථම ආධාරය තමයි ඉක්මනින් වෛද්‍ය කණ්ඩායම් ඊළඟට සේවාව පැමිණ අවශ්‍ය කරන සේවාවන් ලබා දෙන ආකාරය දකින්න පුළුවන් පෙර සඳහන් කළා. දාවකීන්ගේ ආරක්ෂාව පිළිබඳව වෙන විධිවිධාන යොදා තිබෙනවා. යමක් සිදුවීම නතර කරන්න ඒක කාටවත් හැකියාවක් නැහැ. නමුත් සිදුවන පසු එය පාලනය කරගන්නට අවශ්‍ය තරම් ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව ඔබට වඩා හොඳින් ප්‍රකට කරනවා තමයි පිළිගන්නට ඇති අභියසිත. වෛද්‍ය කණ්ඩායම් වහම ප්‍රතිකාර ලබා දෙනවා. all in place, the ambulance is in action, and the paramedics, the doctors, all checking the riders who are currently needs assistance, and their supporters to come right on time, try to support their colleagues.
හිමේෂ් පැතුම් අවංක තරමක් කෙල ආශ්‍රිත ප්‍රදේශයේ තමයි යම් සෙලවීමක් සිදු වී තිබෙන ආකාරයක් දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු පොළරයක් යොදා ඔහුව ප්‍රතිකාර සඳහා රැගෙන යන අතරතුර කෙල ආශ්‍රිත කලාපයේ සුසුම්නාව මේවා සෙලවීමට ලක් නොවන ලෙස ඔවුන් පරිස්සම් කරගන්නව බලන්න. ඔහුගේ ශරීරයේ ඔහුට ආරක්ෂාව වෙනුවෙන් මොනතරම් ඇඳුම් ආයතන ප්‍රමාණයක් තිබෙනවද කියා ආරක්ෂිත හෙල්මටේ වගේම වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය දෙදෙනෙක් සිටිනවා මේ මොහොතේදී. Very well taken care of by the top medical practitioners, the paramedic doctors, and to ensure